කැඳවීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අතර ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයට පෙනී සිටීම සඳහා ඔහු මෙලෙස පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2006 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක එවක නාවික හමුදාපතිවරයා විසින් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියෙන් යෝෂිත රාජපක්ෂ එම ඇකඩමියට බදවාගත හැකි දැයි විමසා ලිපියක් කියවා තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් එම ඇකඩමිය එම වසරේ නොවැම්බර් මාසයේ දිනක දැනුම් දී තිබුණේ අදාළ ඉල්ලීම ඉටු කළ හැකි බවයි. නමුත් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියේ සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා නොදී ගෙවීමක් සිදු කළ යුතු බවට දැනුම් දී තිබුණා. අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනවලට අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේදී මූලික සුදුසුකම් සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇතැයි හෙළි වී තිබෙනවා. යෝෂිත රාජපක්ෂ බැඳුණු ආකාරයට නාවික හමුදාවට බදවා ගන්නා කැඩෙට් නිලධාරියෙකු උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව හෝ ගණිතය විෂය ධාරාවෙන් සමත් වී තිබිය යුතුයි. කොමිසම කළ විමර්ශනයේදී හෙළි වී තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබීම හේතුවෙන් මුලින් අදාළ තනතුරට බදවා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කළ සුදුසුකම් සංශෝධනය කර නැවත දැන්වීම් පළ කර බදවා ගැනීම සිදු කර ඇති බවයි. මීට අමතරව දෙසැම්බර් මාසයේ බදවා ගැනීම සිදු කරන අවස්ථාවේදී සාමාන්‍ය පෙළ සුදුසුකමක් සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එයද සංශෝධනය කර ඇත්තේ යෝෂිත රාජපක්ෂගේ සුදුසුකම් වලට සමාන වන ආකාරයෙන් බව මේ වන විට පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. එලෙස නාවික හමුදාවට බදවාගෙන ඇති බහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ 2007 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් වසර 1.5කට අධික කාලයක් බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලබා ඇත්තේ රජයේ වියදමින්. මෙම කාරණා පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් කැඳවීමක් කර තිබුණා. ඒ කැඳවීම අනුව ඔහු පැමිණි අවස්ථාවේදී මිට සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා.